රෑ 7ට විතර තමයි කරන්ට් එක ආවේ. ඉතින් ඒ පාර ඊළඟ රෙකෝඩින් එක මම බලන්න ගත්තා. දැන් අපි ලියාගමු මොනවද මට කරන්න තියෙන්නේ කියලා. නැත්නම් මට හිතාගන්න බෑ කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා. Oh, it's such a shame. Everything Hello, it's Adi. Welcome to my YouTube channel. ඉතින් ඔනන්ද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ස්ටඩි vlog එක. ඉතින් වෙනද වගේම මේ දවස් ටිකේම ස්ටඩි vlog තමයි මම ඔයාලට අරගෙන ආවේ. මේක රීසෙට් ස්ටඩි vlog එක. ඒ කියන්නේ අපිට දානයක් තිබුණා. අපේ සීයාගේ 3 මාස දාන තිබ්බා. ඒකට අපි ගෙදර හිටියේ නැහැ. අපි හිටියේ අම්මගේ මහ ගෙදර. ඉතින් හරියටම කිව්වොත් මැයි 17 වගේ ඉඳන් අද මැයි 24 විතර වෙනකම් මම මෙලොවම වැඩක් කරේ නෑ. කියන්නේ වැඩයි මායි අතර ගොඩාක් ගැප් එකක් දැන් ඇතිලා තියෙන්නේ. ඉතින් මට රෙකෝඩින්ග්ස් බලන්න තියෙනවා. ගෙදර ස්පන්ති වලින් දෙන හෝම්වර්ක් කරන්න තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා. ඉතින් මම හිතුවා මේ වගේ රීසෙට් vlog එකක් ඔයාලට අරන් එන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් මේ රීසෙට් vlog ස්ටඩි vlog එක අන්තිම වෙනකම් බලන්න මේ වීඩියෝ එක මොනවද වෙන්නේ කියලා. එහෙනම් යමු වීඩියෝ එකට. මම මේ කියපු බෑග් එකත් අස් කරලා නැහැ ළමයි. දැන් අස් කරන්න ඕනේ ඒකත්. ලැප් එක සෙට් අප් කරන්නත් නැහැ. ඒක ඉවරයි. දැන් අපි ලියාගමු මොනවද මට කරන්න තියෙන්නේ කියලා. නැත්නම් මට හිතාගන්න බෑ කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා. ඉතින් පොතක් අරගෙන අපි නෝට් ඩවුන් කරගමු. අපිට රෙකෝඩින් බලන්න තියෙන්නේ මොනවද? හෝම්වර්ක් ඉතුරු වෙච්ච මොනවද කියලා. එහෙම. මම මේ තියෙන වැඩ ටික ලියාගත්තා. මෙච්චරක් තියෙනවා මට රෙකෝඩින් 5ක් බලන්න තියෙනවා. ඊට පස්සේ තව චුටි චුටි හෝම්වර්ක් ටිකක් තියෙනවා. චුටි නෙවෙයි ලොකුයි. ඉතින් මම හිතුවේ මේ දවස් දෙකේ කියන හෙටයි අනිත් මේ හින්දා හෙටයි අනිද්දා තමයි මේ ටික ඔක්කොම ඉවර කරගන්න ඕන. වැඩි ඇදුනොත් මගේ ඔක්කොම කවලම් වෙනවා. මොකද අඟහරුවාද මට තියෙනවා ෆිසික්ස් ක්ලාස්. එතකොට ඒක මේ කරනකොට අනිත් ෆිසික්ස් ක්ලාස් ටික මම බලලා තියෙනවා. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your ඉතින් මම පොඩක් එළියට ගිහින් චුට්ටක් calm down වුණා. මං හරියටයි රෑහල දිහා බලාගෙන ඉන්නේ. හැබැයි දානම් තරු තිබ්බේ නෑ. ඉතින් මම හිත කරන්ට් කියනවලු. හිනාවි කිව්වට මට මේ බයි තියෙන රෙකෝඩින් ටික ඉතුරු කරන්න බැරි වේද කියලා. මේ අනිවාර්යයෙන්ම මට මේ රෙකෝඩින් බලමු තියමු hopefully යන්න පුළුවන් වෙයිද. කියන්නේ හිත කරන්ට් එක නෑ කිව්වොත් ලැප් එකට බෑ. ලැප් එක නෑ.
ඒකින්ද ෆෝන් එක charge එකට ගහලා තියන්න වෙනවා. රෙකෝඩින් එක බලන්න. YouTube එකේ තියෙන රෙකෝඩින් එකක් තියෙනවා. ඒක හෙට බලන්න පුළුවන්. දැන් මම මේ ආයි ට්‍රැක් එකට වැටෙන්න ස්ටයිල් vlog එකක් බලන ගමන් ඉන්නේ. එහෙනම් හෙට හම්බෙමු. හෙට වැඩ වැඩි. We don't talk anymore. We don't talk anymore. We don't talk anymore like we used to do. We don't laugh anymore. What was all of it for? Oh, we don't talk anymore like we used to do. I just found the one you've been looking for. I wish I would have known that was me. 'Cause even after all this time. කෙමිස්ට්‍රි රෙකෝඩින් එකේ පැයක් විතර ඉතුරු වුණා ළමයි. මොකද 9:00 විතර අපිට කරන්ට් එක ගියා. ඉතින් ඊට පස්සේ වැඩක් කරන්න උන්නේ නැහැ. මං කරේ නෑ වැඩක්. අර සතියක්ම එක දිගට නිකන් ඉඳලා අතරම වැඩක් කරන්න මයින්ඩ් එක හදාගන්නම බෑ. ඉතින් ඒ පාර රෑ 7ට විතර තමයි කරන්ට් එක ආවේ. ඉතින් ඒ පාර ඊළඟ රෙකෝඩින් එක මම බලන්න ගත්තා. Still wonder why I can't move on just the way you did so easily. Don't wanna know kind of dress you wearing tonight. If he's holding on to you so tight, way I did before. I overdosed. Should've known your love was a game. Now I can't get you out of my brain. Oh, it's such a shame that we don't talk anymore. We don't talk anymore. We don't talk anymore like we used to do. Hi. තුන්වෙනි තට්ටුවයි තුන්වෙනි තට්ටුවට We don't laugh anymore. What was all of it for? Oh, we don't talk anymore like we used to do. අද දවසේ වැඩ කරලා තියෙනවා. Like we used to do. I just hope you're lying next to somebody that knows how to love you like me. There must be a good reason that you're gone. Every now and then I think you might want to come show up at your door, but I'm just too afraid that I'll be wrong. Looking into your eyes, just holding on to you so tight, the way I did before. I overdosed. Should've known your love was a game. Now I can't get you out of my brain. Oh, it's such a shame that we don't talk anymore. We don't talk anymore. We don't talk anymore like we used to do. We don't laugh anymore. What was all of it for? Oh, we don't talk anymore like we used to do. Like we used to do. ඉතින් ළමයි අන්න ඔය විදිහට තමයි මගේ දවස් දෙක ඉවර වුණේ. මම හෝම්වර්ක් ටික කරේ නෑ. මම කිව්වේ ඔයාලට මම ලියාගත්තු නෝට් ඩවුන් කරගත්තු. ඒ වගේම මට තව එක රෙකෝඩින් එකක් බලන්න ඉතුරු වුණා. එහෙම තමයි ඉතින්. මට හිතාගත්තු විදිහට දවස් දෙකේ වැඩ ටික ඉවර කරන්න බැරි වුණා. මාරම කම්මැලි විදිහට තමයි මේ දවස් ටික ගෙවුනේ. මොකද වැඩක් කරන්න හිතෙන්නෙම නෑ. සතියක් තිස්සේ වැඩ නොකර ඉඳලා මාරම අමාරුයි ආයි ට්‍රැක් එකට වටින්න. මම මේ තරමින්ම වැඩ කරා හොඳටම ඇති. ඉතින් ඊළඟ vlog එකෙන් මම challenge එකක් 12 hours හරි challenge එකක් ඔයාලට අරගෙන එන්නම්. මොකද මටත් ආයි ට්‍රැක් එකට වැටෙන්න ඕන හින්දා. එහෙනම් stay tuned. Bye.